තෙරුවන් සරණයි කියලා ආදරෙන් පිළිගන්නවා මාලිමා ලයිෆ් ෆැක්ට්ස් මගේ YouTube channel එකට. channel එක subscribe කරපු යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි කියන ගමන් අලුතින් channel එකත් එක්ක එකතු වෙන යාළුවන්ටත් channel එක subscribe කරලා පැත්තකින් තියෙන bell icon එකත් click කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගෙදරට අලුතින්ම ගෙනාව මැටි භාජන පුපුරන්නේ නැතුව හරියටම පදම් කරන හැටි අද වීඩියෝ එකෙන් මම අරගෙන එනවා. මේ විදිහට භාජනයකට වතුර පුරවලා ඔයා ගෙනාව මැටි භාජන ටික මේ විදිහට රැයක් එළි වෙනකන් වතුර භාජනයක් ඇතුලේ පෙඟෙන්න දාලා තියන්න. ඊට පස්සේ එළියට අරන් වතුර බේරලා මේ විදිහට ගොරක කෑලි 10ක් විතර වෙන්න දාලා භාජනයට වතුරත් එකතු කරලා හොඳට උතුරව ගන්න. ගොරක වතුර ටික හොඳට නැටුණාට පස්සේ ඔයා වතුර ටික අයින් කරලා මේ විදිහට පිරිසිදු පොල් තෙල් ටිකක් භාජනයේ අඩියට දාලා මුළු භාජනය පුරාම මේක හොඳින් අතින් ගා ගන්න. භාජනයේ පිට පැත්තයි අතුරු පැත්තයි දෙකේම හොඳින් මේ පොල් තෙල් ටික තවර ගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ තදව්වේ මේ භාජන ටික වේල ගන්න හොඳට. ඊට පස්සේ ඔයාලට ඕනම කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකත් හොඳයි නම් ලයික් එකක් දාලා යාළුවෝ අතරේ ෂෙයා කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අදට සමුගන්නම් හැම දිනෙකටම තෙරුවන් සරණයි.